ආයුබෝවන් ජනවාරි 13 වනදා සිකුරු ග්‍රහයා මකර රාශිගත වීම රටට සහ ඔබට බලපාන ආකාරය විමසීමට අපි සම්බන්ධ කරගත්තා ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනී නයෝමි පබසරා මැණිකේ මහත්මියව. මැණිකේ මිස් දශකයකට ආසන්න කාලයක් ඉරිදා මව්බිම පුවත්පතේ තරුපති අතිරේකයට වගේම කේන්දරේ පුවත්පතටත් දිනමින පුවත්පතටත් සතියේ ලග්න පලාපල වගේම විශේෂ පලාපල ලියනවා. එතුමිය විසින් රචිත සිකුරු මාරුව ඔබට ඉදිරිපත් කරන්නයි මා සූදානම් වන්නේ. ඊට කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. සෑම සතියකම ලග්න පලාපල වගේම විශේෂ අනාවකි විස්තර දැනගන්න මැණිකේ මිස් YouTube channel එක subscribe කරන්න. ලග්න පලාපල අප්ලෝඩ් කරපු ගමන් දැනගන්න subscribe button එක ළඟම තියෙන bell button එකත් press කරන්න. ඒ වගේම මැණිකේ මිස්ගේ ලග්න පලාපල අහන ඔයාලා පොඩි comment එකක් like එකක් දාන්න. ඒක එතුමියට ලොකු අගයක් වගේම විශාල සතුටක් ආශිර්වාදයක්. එහෙමනම් සිකුරු මාරුව ඔබට කෙසේදයි විමසමු. 2026 ජනවාරි 13 වෙනිදා සිකුරු ග්‍රහයා මකර රාශියට පිවිසීම කුම්භ ලග්න ශ්‍රී ලංකා කේන්ද්‍රයේ වියදම් සිරගත වීම විදේශ සබඳතා නියෝජනය වන 12 වෙනි හරහා සිදුවන ගෝචරයකි. මේ රටේ පාලන තන්ත්‍රයට මෙන්ම පොදු සමාජ ව්‍යුහයටද තීරණාත්මක බලපෑම් එල්ල කරන කාල පරිච්ඡේදයක් වේ. විදේශ සබඳතා සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් අහිතකර ස්වභාවයක් මතු කරයි. විදේශ රටවල් සමග පවතින ගිවිසුම් හෝ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලදී යම් පසුබෑමක් හෝ මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය විය හැකිය. රටට ලැබීමට තිබූ විදේශ ආධාර හෝ සහයෝගීතාවලට බාධා පැමිණිය හැකි අතර ජාත්‍යන්තරය හමුවේ රටේ ස්ථාවරත්වයේ පිළිබඳ ප්‍රශ්න මතුවන කාලයකි. සිකුරු ග්‍රහයා කාන්තා පාර්ශවයේ නියෝජනය කරන අතර 12 වෙනි පිහිටීම අශුභ ඵල ගෙන දෙයි. රටේ ප්‍රධානත්වයක් උසුලන විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල කාන්තාවකට මෙම කාලයේ ඉතා අසීරු වනු ඇත. ඔවුන්ගේ දේශපාලන කටයුතු වලට බාධා පැමිණීම, පෞද්ගලික කීර්තිනාමයට හානිවීම හෝ තනතුරු වලින් ඉවත්වීමට සිදුවන ආකාරයේ කරුණු මතුවිය හැකිය. සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳවද ඔවුන්ට ගැටලු ඇතිවිය හැකි කාලයකි. සිකුරු ග්‍රහයා මූල්‍ය සහ සම්පත් පාලනයට දායක වන බැවින් 12 වෙනිදී එහි බලය දුර්වල වේ. රටේ ආර්ථික තත්ත්වයේ පිළිබඳව සැලකිය යුතු යහපතක් පෙන්눔 නොකරයි. වෙළඳපොළ තුල බඩු මිල අසීමිත ලෙස ඉහළ යාම සහ පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ ශක්තිය හීන වීම නිසා වෙළඳාම අඩාල වේ. කෘෂිකාර්මික අංශයටද මෙය ඊතරම් යහපත් කාලයක් නොවේ. වගා කටයුතු වලින් බලාපොරොත්තු වන අස්වැන්න නොලැබීම හෝ අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා ගොවීන් පීඩාවට පත්විය හැකිය. කේන්ද්‍රයක 12 වෙනි යනු රෝහල් බන්ධනාගාර සහ හුදකලා ස්ථාන නියෝජනය කරන භාවයයි. රෝහල් සහ බන්ධනාගාර පද්ධතීන් තුලේ විවිධ ගැටලු සහ නොසන්සුන්කාරී තත්වයන් ඇතිවිය හැකිය. ඖෂධ හිගය හෝ බන්ධනාගාර පරිපාලන ගැටලු නිසා මහජන විවේචන එල්ලවීමට ඉඩ ඇති බැවින් අදාළ අංශ මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය. කලාකරුවන්ට එල්ලවන නීතිමය ප්‍රශ්න. කලා ක්ෂේත්‍රයට අධිපති සිකුරු 12 වෙනි හෙවත් බන්ධන ස්ථානයට පැමිණීම කලාකරුවන්ට අශුභයි. රටේ ප්‍රසිද්ධ කලාකරුවෙකුට ඊතා නරක කාලයක් ගත වේ. විශේෂයෙන් නීතිමය ප්‍රශ්න පැන නැගීම හෝ සිරගත වීම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය. ඔවුන්ගේ කලාත්මක නිර්මාණවලට බාධා පැමිණීම සහ ජනප්‍රියත්වයේ හීනවීම මේ කාලය තුල බලාපොරොත්තු විය හැක. මෙම අසීරු කාල පරිච්ඡේදයේ ජය ගැනීම සඳහා ජනතාව මෙන්ම බලධාරීන්ද ඊතා කල්පනාකාරීව සහ ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. 2026 ජනවාරි 13 වෙනිදා සිකුරු ග්‍රහයා මකර රාශිගත වීම එක් ලග්න හිමියන්ට බලපාන ආකාරය පිළිබඳව විමසමු. සිකුරු මකරයට පැමිණීම බොහෝ ලග්නවලට වියදම් පාලනය සහ සෞඛ්‍ය පිළිබඳව දැඩිව අවධාරණය කරන කාලයකි. කේන්දරයේ පුවත්පතට හා දිනමින පුවත්පතට ලියන ලද මෙම පලාපල පොදුවේ ලග්න හිමියන්ට වන අතර නිවැරදිව තමාට බලපාන ආකාරය තම තමන්ගේ ජන්මපත්‍ර මගින් නිවැරදිව පරීක්ෂා කර බලාගත යුතු බව කරුණාවෙන් මතක් කරමි. මේෂ ලග්නය. ඔබගේ රැකියා ස්ථානයේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් සහ ශ්‍රමයක් වැය කිරීමට සිදුවේ. වෘත්තීය මට්ටමින් යම් යම් රහසිගත සතුරන් මතුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. අනවශ්‍ය වියදම් පාලනය කරගත යුතුය. වෘෂභ ලග්නය. විදේශ ප්‍රභවයන්ගෙන් ලැබෙන ලාභ පෙන්වයි. මිතුරු සබඳතා වෙනුවෙන් වැඩි වියදමක් දැරීමට සිදුවනු ඇත. ඔබගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවන කාලයකි. මිථුන ලග්නය. රැකියාවේ උසස් වීම හෝ නව අවස්ථා ලැබුණද ඒ සමගම විශාල වගකීම් සමුදායක් පැවරේ.
රජයේ නීති රීතිවලට අනුකූලව කටයුතු කිරීම වැදගත්ය. ප්‍රසිද්ධිය වෙනුවෙන් කරන වියදම් ඉහළ යනු ඇත. කටක ලග්නය. දුර බැහැර ගමන් බිමන් හෝ විදේශ සංචාර සඳහා අවස්ථාව සැලසේ. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට බාධා මතුවිය හැකිය. පියාගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්ය. සිංහ ලග්නය. හදිසි ධනහානි හෝ අනපේක්ෂිත වියදම් ඇතිවිය හැකිය. සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන් මූත්‍රාශය හෝ වකුගඩු ආශ්‍රිත රෝගාබාධ ගැන අවධානය යොමු කරන්න. රහස් පරීක්ෂණ කටයුතුවලට සුභයි. කන්‍යා ලග්නය. හවුල් ව්‍යාපාර සහ විවාහ ජීවිතය තුළ යම් යම් මතභේද පැන නැගීමට ඉඩ ඇත. සහකරු හෝ සහකාරිය වෙනුවෙන් වැඩි වියදමක් දැරීමට සිදුවේ. පොදු කටයුතුවලදී තීරණ ගැනීමේදී දෙවරක් සිතන්න. තුලා ලග්නය. සතුරන්ගෙන් ජය ගැනීමට හැකි වුවද ඒ සඳහා විශාල වෙහෙසක් දැරීමට සිදුවේ. ණයගලුදනුවලදී ප්‍රවේශම් වන්න. රෝගාබාධ සඳහා වියදම් කිරීමට සිදුවන බැවින් කල්තියා සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. වෘශ්චික ලග්නය. ප්‍රේම සම්බන්ධතාවලට බාධා මතුවිය හැකිය. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදුවේ. නිර්මාණශීලී කටයුතුවල නිරත අයට නව අදහස් ලැබුණද ඒවා ක්‍රියාත්මක කිරීමේදී බාධා පවතී. ධනු ලග්නය. ගෘහ ජීවිතයේ සතුට යම් ප්‍රමාණයකට අඩු විය හැකිය. නිවසේ අලුත් වෙඩියාවන් හෝ වාහන නඩත්තුව වෙනුවෙන් වියදම් අධික වේ. මවගේ සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කරන්න. මකර ලග්නය. sannivedana කටයුතුවලදී ගැටලු මතුවිය හැකිය. සහෝදර සහෝදරියන් සමග අමනාපකම් ඇතිවීමට ඉඩ පවතී. කෙටි ගමන් බිමන් බහුල වන නමුත් ඒවායින් බලාපොරොත්තු වන ප්‍රතිඵල ප්‍රමාද විය හැකිය. කුම්භ ලග්නය. ආර්ථිකයේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුය. ලැබෙන මුදලට වඩා වැයවන මුදල ඉහළ යා හැකිය. පවුලේ අය සමග කතාබස් කිරීමේදී වචන භාවිතය පිළිබඳව සැලකිලිමත් වන්න. ඇස්වල පෙනීම සම්බන්ධ ගැටලු මතුවිය හැකිය. මීන ලග්නය. ඔබගේ පෞරුෂයට සහ ප්‍රතිරූපයට යම් යම් බලපෑම් ඇතිවිය හැකිය. ශරීර සෞඛ්‍ය දුර්වල වීමට ඉඩ ඇති බැවින් විවේකය අත්‍යවශ්‍ය වේ. අනවශ්‍ය ලෙස ලතවීම හෝ මානසික පීඩනයන් ඇතිවිය හැකි බැවින් ආගමික වත්පිළිවෙත්වල නිරත වන්න. සිකුරු ග්‍රහයා මාරුවෙන් නැතිවිය හැකි අශුභ ඵලය නම් ආර්ථික පීඩනය, නීතිමය ගැටලු සහ සෞඛ්‍ය දුර්වලතා ආදිය සමනය කර ගැනීමටත් මනස සහ ශරීරය ශක්තිමත් කර ගැනීමටත් කළ හැකි ශාන්ති කර්ම සහ වත්පිළිවෙත් මෙසේය. සිකුරාදා දිනවල බුදුන් වහන්සේට හෝ පූජනීය බෝධීන් වහන්සේ නමකට කිරි ආහාර, කිරිපිඬු පූජා කිරීම ඊතා ප්‍රශස්තය. සිකුරාදා දිනවල සන්ධ්‍යා කාලයේදී සුදු නෙළුම් හෝ පිර්චමල් පූජා කර සුවඳ දුහුපයෙන් වන්දනා කරන්න. සිකුරු ග්‍රහයාගේ අධිපති දේවතාවිය වන ලක්ෂ්මී මෑණියන්ට පහන් දැල්වීම සහ ලක්ෂ්මී ස්තෝත්‍ර ගායනා කිරීම මූල්‍ය අපහසුතා දුරු කිරීමට හේතු වේ. සිකුරු කාන්තාවා නියෝජනය කරන බැවින් වෙන්දමු හෝ අසරණ කාන්තාවන්ට ආහාර, ඇඳුම් පැළඳුම් හෝ බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමෙන් අපල දුරු වේ. සිරගත වුවන්ගේ සුබ සාධනය සඳහා විශේෂයෙන් අහිංසක දරුවන් සිටින මවුරුන්ට උපකාර කිරීම නීතිමය ප්‍රශ්නවලින් නිදහස් වීමට මඟ පාදයි. සිකුරු ග්‍රහයා පිරිසිදුකමට ලොල් බැවින් නිරතුරුව සිරුර පිරිසිදුව තබා ගැනීම සහ සුවඳ විලවුම් විශේෂයෙන් සඳුන් හෝ ජැස්මින් සුවඳ භාවිතය අපල සමනය කරයි. ඕනෑම අපල තත්වයක් මගහැරවා ගැනීමට හොඳම මඟ වන්නේ සීලය ආරක්ෂා කිරීම, නිරතුරුවම මෛත්‍රී භාවනාව කිරීම සහ පරාර්ථකාමීව කටයුතු කිරීම බව එතුමිය පවසා සිටියා. කේන්දරයේ පුවත්පත්‍රට හා දිනමින පුවත්පත්‍රට ලියු ලද මෙම පලාපල පොදුවේ ලග්න හිමියන්ට ලියු බවත් තමාට බලපාන ආකාරය තම තමන්ගේ ජන්මපත්‍ර මගින් නිවැරදිව පරීක්ෂා කර බලාගත යුතු බවත් එතුමිය කරුණාවෙන් මතක් කර සිටියා. ඔබේ කේන්ද්‍ර පරීක්ෂා ඇතුළු සියලුම ජ්‍යොතිෂ කටයුතු සිදු කර ගැනීමට මැණිකේ මිස්ටර් කතා කරන්න. WhatsApp මැසේජ් කරන්න. එතුමියගේ අංකය 077 22 79 138යි. මැණිකේ මිස් මුණ ගැහෙන්න කැමති නම් ඔබට පුළුවන් මාවනැල්ලේ ප්‍රධාන නුවර පාරේ පිහිටි මන්ත්‍රා ජ්‍යොතිෂ ආයතනය වෙත පියන ගන්න. ඒ වගේම පුංචි ඉල්ලීමක් තියෙනවා. මැණිකේ මිස්ගේ channel එක subscribe කරන්න. bell button එකත් click කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලට notification ලැබෙනවා. like, comments දාන්නත් අමතක කරන්න එපා.
ආයෙත් ඉක්මනින් ඔබ හමුවීමට එන්නම්. ආයුබෝවන්. තෙරුවන් සරණයි.